ඔබ අසා තිබෙනවද? පැරණි කියමනක් තියෙනවා කළු ගැහැණියක් විවාහ කරගන්නා පුරුෂයා නුග ගහක් යට නවතින මගියෙකුට සමාන කරලා. එතන කළු ගැහැණිය කියන්නේ ඊතරම් ප්‍රියමනාප ලස්සන කාන්තාවක් නෙමෙයි. මගියා කියන්නේ ඒ කාලේ පයින් යනකොට ඉඩාව නිවා ගන්න තිබිලා තියෙන්නේ අම්බලන්, පින්තාලි වගේ ලොකු සෙවණ තියෙන ගස්. එතකොට සාමාන්‍යයෙන් එච්චර ලස්සන නැති කාන්තාවකට වැඩි පිරිමි හැම බලන අඩුයිනේ. පයින් යන මගියෙකුට නුග ගහක් කියන්නේ පුදුමාකාර සිසිලසක් තමන්ගේ විඩාව නිවා ගන්න සනීපයක් ලැබෙන තැනක්. ඉතින් ලෝකේ වැඩි පිරිමි බලන්නේ නැති, වැඩි ගෙවන්නේ නැති කාන්තාවක් විවාහ කරගත්තාම ඇය ඒ පුරුෂයාව බොහොම හොඳින් උපකාර කරලා බලා ගන්නවා කියලා තමයි පැරැන්නෝ කියලා තියෙන්නේ. ඒකන් තමයි ඒගොල්ලෝ කියන්නේ කළු ගැහැණියක් විවාහ කරගන්නා පුරුෂයා නුග ගහක් යට නවතින මගියෙකුට සමාන කරලා. සුඛී දීගයි.